මිනිස්සෙක් විදිහට ඔයාට මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර 3ක් තියෙනවා. බලන්න මේ අතරින් ඔයා ඉන්නේ කීවෙනි අංකෙද කියලා. අංක 1. ඔයාට පුළුවන් අනිත් මිනිස්සුන්ට හැමතිස්සෙම වලකපන, අනිත් මිනිස්සුන්ට හැමතිස්සෙම ඉරිසියා කරන, අනිත් මිනිස්සුන්ගේ දියුණුවක් දකින්න කැමති නැති, එයාට වෛර කරන, ඉහළට යන මිනිස්සෙක්ගේ කකුලෙන් අදින අමුතු විදිහේ මිනිස්සෙක් වෙන්න. මේ වගේ මානසිකත්වයෙන් පෙළෙන මිනිස්සු අපේ සමාජයේ ඕනේ තරම් ඉන්නවා. තවත් කෙනෙක් Tamanව පහු කරගෙන යනකොට මේ අයට හරියට කටු අනිනවා වගේ. ඒ කාලේ ඒ මිනිස්සු හිටපු හැටි අපිනේ දන්නේ. මේ කතාව ඔයගොල්ලෝ ඕනේ තරම් අහලා ඇති. තව කෙනෙක් ඉස්සරහට යනකොට ඒ මිනිස්සයා අතීතයේ හිටපු විදිහ ගැන හරි හිතලා එහෙම නැත්නම් ඒ දේවල් කියලා හරි ඒ කෙනාගේ දියුණුවට මොනවා හරි වචනයකින් හරි අකුල් හෙලන්න තමයි ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ මිනිස්සු තමයි සමාජයේ වැඩි හරියක් ඉන්නේ. ඔයාටත් හම්බෙලා ඇති. ඔයාටත් එදිනදා ජීවිතයේදී මෙහෙම අය ඔයාගේ ජීවිතේ කොටස්කාරය වෙලා ඇති. ඔයා කවදා හරි හිතලා තියනවද මේ වගේ මිනිස්සු ඇයි මේ වගේ පහත් ආසාවන් මේ වගේ පහත් සතුටක් ලබන්නේ කියලා? තව කෙනෙක්ගේ දියුණුව බලාගෙන ඉන්න ඒ මිනිස්සුන්ට බෑ. ඒ මිනිස්සුන්ගේ ඔළුවල තියෙන්නේ හැමතිස්සෙම ඊර්ෂියාව, වෛරය, කුහකකම මෙන්න මේ දේවල් විතරයි. තව කෙනෙක්ගේ දියුණුවක් කියලා කියන්නේ මේ මිනිස්සු හිතන්නේ ඒ අයගේ පරිහානිය කියලා. ඒ තරමට මේ මිනිස්සුන්ගේ මානසිකත්වය පහත් මට්ටමක තියෙන්නේ. ඉතින් මේ වගේ කොට්ටාශයක් කිසිම කෙනෙක්ට හම්බෙන්න එපා කියලා තමයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ. අංක 2. මේ තමයි සාමාන්‍ය මිනිස්සු. මේ අය හරියට පතෝල වගේ. මේ අය තව කෙනෙක්ට උදව් කරන්නෙත් නැහැ. තව කෙනෙක්ට වලකපන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ තමන්ගේ ඉලක්ක ටික කරගෙන, තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු ටික කරගෙන, තමන්ගේ දෛනික ජීවිතය ගෙවන එක තමයි මේ අයගේ තියෙන එකම අරමුණ. තව කෙනෙක්ට හොඳක් වුණත් එකයි, තව කෙනෙක්ට නරකක් වුණත් එකයි. මේ අය තමයි සමාජයේ දෙවෙනියට වැඩි හරියක් ඉන්නේ. ඔයාටත් හම්බෙලා ඇති. ඒ අය කාටවත් කරදර කරන්නෙත් නැහැ, කාටවත් උදව් කරන්නෙත් නැහැ. තමන්ගේ පාඩුවේ පැත්තකට වෙලා වැඩ කටයුතු කරගෙන යන අය. ඉස්කෝලේදී මේ වගේ අය ගොඩක් හමු වෙන්නේ නැති. කැම්පස් එකේදී ඒ වගේ අය ගොඩක් හමු වෙන්නත් ඇති. නිතර සමාජ ගැවසෙනකොටත් ඔයාට මේ වගේ අය හමු වෙන්නේ නැති. හැබැයි පළමු ආකාරයේ තරම් කට්ටිය දෙවෙනි ආකාරයේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් පළමු ආකාරයෙන් කට්ටිය 4ක් ඉන්නකොට දෙවෙනි ආකාරයෙන් මේ විදිහේ සාමාන්‍ය කට්ටිය කාටවත් උදව් කරන්නෙත් නැති, කාටවත් වලකපන්නෙත් නැති කට්ටිය ඉන්නේ දෙන්නෙක් වගේ. මේ තමයි තුන්වෙනි කට්ටිය. මේ තමයි ජීවිතේ අපිට හමු වෙනවා නම් හමු වෙන්න ඕනේ වැදගත්ම පිරිස. මේ අය තවත් කෙනෙක්ට උදව් කරන පිරිසක්. මේ අය කැමති තවත් කෙනෙක් ඉස්සරහට යනවට. මේ අය කැමති තවත් කෙනෙක් දෙයක් ඉගෙනගෙන, Tamanගෙන් ඉගෙනගෙන, Tamanගේ උදව්වෙන් හරි ඉස්සරහට යනවා දකින්න. එහෙම යනකොට ඒ අය දිහා බලාගෙන නිරාමිස සතුටක් ලබන්න මේ අය හරිම කැමති. තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න මේ අය හරිම කැමති. ඉරිසියාව, කුහකකම වගේ දේවල් මෙයාගේ ජීවිතේ කවදාවත් නැහැ. මෙයා කැමති හැමතිස්සෙම නිහතමානීව තව කෙනෙක්ගේ ජයග්‍රහණය ළඟ අත්පොලසන් දෙන්න. ඔයා මේ වගේ මිනිස්සු හරිම අතලොස්සක් හම්බුන කෙනෙක් වෙන්න ඇති. දැන් ඔයා කල්පනා කරන්න මෙහෙම මිනිස්සු Tamanගේ හැමදේම කැප කරගෙන තව කෙනෙක්ට උදව් කරන මිනිස්සු ඔයාට හමු වෙලා ඇති. තව කෙනෙක්ගේ ජයග්‍රහණයකදී ඒක මගේ ජයග්‍රහණයක් කියලා හිතලා ඒ විදිහට උඩපනින මිනිස්සු, අත්පුඩි ගහන මිනිස්සු ඔයා දැකලා ඇති. හැබැයි සෑහෙන්නම අඩුවෙන්. සමාජයේ පළවෙනි කොට්ටාශයේ කට්ටිය 4ක් ඉන්නකොට දෙවෙනි කොට්ටාශයේ කට්ටිය 2ක් ඉන්නකොට මේ වගේ කට්ටිය ඉන්නේ 1ක් විතර. හරියටම කියනවා නම් මේ මුළු සමාජෙම 25%කටත් වඩා අඩු ප්‍රමාණයක් තමයි මේ වගේ අවංක, නිහතමානී, පරාර්ථකාමී මිනිස්සු ඉන්නේ. ඔයා කතාවක් අහලා ඇති. පරාර්ථකාමී මිනිස්සු ලෝකේ ලස්සන කරනවා. තව කෙනෙක් ගැන හිතන, තව කෙනෙක්ගේ දියුණුව ගැන හිතන, තව කෙනෙක් ඉස්සරහට යනවා දැකලා හදවතින්ම සතුටු වෙන මේ වගේ මිනිස්සු සමාජේ හරිම අල්පයි. දැන් මට කියන්න, ඔයා ඉන්නේ අංක 1ද, අංක 2ද, අංක 3ද? ඔයා ඉන්නේ කොතනද කියලා කමෙන්ට් එකක් දාන්න. අපි හැමෝම කතා කරමු. අපේ අඩුපාඩු හදාගෙන යන්න. ඔයාගේ ජීවිතේ හරියට හදාගන්න ඔයාව ගයිඩ් කරන සුපර්වයිසර් තමයි මම. ඔයාට සුබ දවසක්.